ඕනේ ඉතින් අපි කාලෙකින් ආයෙ ට්‍රිප් එකක් යන්න සූදානම් වුණා. පාන්දර 6ට තමයි අපි ගෙදරින් පිටත් වුණේ. අපේ යන සෙට් එක තමයි මේ පාර නම් අපි වාහනයක නෙමෙයි. අපේ සුපුරුදු වාහනෙන් තමයි ට්‍රිප් එක අවසන් වෙනකම් ගියේ. ඉතින් එදා වැස්ස දවසක්. හැබැයි හරිම ලස්සනයි පාර. අපි ගියපු තැන හරිම ලස්සනයි. ඔයාලා අහලත් ඇති, ඔයාලා දන්නවත් ඇති සූරියකන්ද. ඉතින් අපි ඊට කලින් තෙල් ගහගෙන ඔන්න ඔය විදියට යන්න පිටත් වුණා. සූරියකන්ද කියන්නේ හරිම ලස්සන ප්‍රදේශයක් දෙනියයි තියෙන. ඒකේ උඩටම බයිසිකල් වලින් යන්න පුළුවන් සම්පූර්ණ උඩට වෙනකම්ම. හැබැයි සමහරක් තැන්වල බැහැලා යන්න ඕන. පාර ඒ තරම් හොඳ නෑ. ඔයාලට ඉස්සරහදී පෙනේ කොහොමද පාර කියන එක. ඉතින් අපි ওই විදිහට ගියේ පාර දෙපැත්තම හරිම ලස්සනයි. මම හිතන්නේ දෙනියයි කියන්නේ ඉතින් කොහොමත් හරි සුන්දර ලස්සන ප්‍රදේශයක්. ඉතින් මේ වගේ තේම් පතු මැදින් හරි ලස්සන පාරක් පව කරගෙන ගියේ. අපිට උදේට බඩගිනි නිසා අපි මෙන්න මෙතන කඩින් කෑම ගත්තා. අපි පාන් හදාගෙන ගියා. හැබැයි පාන් හදාගත්තට එක ගෙඩියයි එක මදි නිසා අපි මෙතනින් ආයි ආපත් අරගෙන කෑවා. හරිම ලස්සන අත්දැකීමක්. අනිවාර්යෙන් යන්න පුළුවන් නම් දවසක ගිහින් බලන්න. හැබැයි මේක වාහනයකින් යනවට වඩා ලස්සන පේන්නේ බයිසිකල් වලින් යන්න පුළුවන් නම්. හැබැයි ඉතින් ස්කූටර්ස් වලින් යනවා කියන එක නම් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. හේතුව ස්කූටර්ස් වල යද්දි හරිම අමාරුයි. ඔය පේනවද ඉතින් පරිසරය මාරම ලස්සනයි. ඔය ඉතින් අපේ ගියපු සෙට් එක අපි බයිසිකල් 4කින් තමයි ගියේ. බයිසිකල් 4ෙන්ම උඩටම යන්න බැරි වුණා. ඇත්තරම අපි බැහැලා බයිසිකලේ පදන් යන එක්කෙනාට විතරක් පදන් යන්න දුන්නා. හේතුව උඩට යද්දී පාර සවුත්තුයි සහ බයිසිකලේ අද්දන්නේ නැහැ තියෙන උඩත් එක්ක. ඉතින් කියන්න වචන නෑ. මාරම ලස්සනයි යන වටපිටාව, ඒ පරිසරය, මීදුම ඇඟේ කෑවෙන නොගෑවෙන ගානට හරිම ලස්සන තැනක්. අනිවාර්යෙන්ම යන්න ඕන තැනක්. ඉතින් ඔය තින්නේ බුලුතුට සූරියකන්ද. හරිම ලස්සනයි ඇත්තරම. එතන පල්ලෙහා තියෙනවා වෙනම තේවත්තක් මදින් ගිහිලා නාන්න තැනක්. අපට සූරියකන්ද නැගලා බහිද්දි හවස් වුණා. එතකොට ගොඩක් සීතලයි වතුර. අපි නෑවේ නෑ. හැබැයි කූඩැල්ලුන්ගෙන් නම් අලාභානි සෑහෙන්න තිබුණා. ඉතින් කූඩැල්ලුන්ට බය කවුරු හරි ඉන්නවනම් මේ දේවල් අරගෙන යන්න. ඉතින් මෙතනින් ඉස්සරහට තියෙන සම්පූර්ණ කොහොමද මේ view එක කියන එක. මං හිතන විදිහට සූරියකන්ද කියන තැන ගොඩක් අය දන්නේ නැහැ. ගොඩක් අය ගිහිල්ලා තිබුණේ නැහැ. මොකද ප්ලාස්ටික් එහෙම දාපු ප්‍රදේශයක් අඩුයි. දාලා නැත්තේ නෑ, තියෙනවා. හැබැයි අඩුයි. මෙතන ඉතින් ඒ උඩට යන්න කලින් තියෙන ගලක් එතනට කොහොමද view එක පේන්නේ කියන එක පොදුම ලස්සනයි. හිතට මාර සනීපයි, ඇහැට මාර සනීපයි. ඉතින් මම කියන්නේ අපි ස්ට්‍රෙස් වෙලා වැඩ කරන මිනිස්සු විදියට අපි හැමදාම 365ම වැඩ කරනව වෙනුවට පුළුවන් හැම වෙලාවකම ස්වභාව ධර්මයත් එක්ක ඉන්න පුළුවන් නම් අපේ මානසික ආතතිය සෑහෙන්න දුරට අඩු වෙයි. ඉතින් ඔන්න ඔය පාරේ වංගු තියෙනවා. සමහරක් තැන් පාර සවුත්තුයි හොඳටම යන්න බැරි තරම්. හැබැයි ඉතින් මේක යන්න ඕන බයිසිකලෙන්. මොකද වාහනෙන් ගියාට
මේ ෆීලින් එක මේ විදිහට ගන්න හරි අමාරුයි. ඔය තියන්නේ ඔය ටිකේදී පයින් තමයි යන්න සිද්ධ වුණේ. හේතුව යන්න හරිම අමාරුයි. පේනවනේ හරිම අමාරුවෙන් ගියේ. ඉතින් අර කඳු නගින්න සුදුසු බයික් නෙමෙයි අතරම අපි ගියේ. ඒ නිසා ඉතින් සමහරක් තැන්වල අපට එහෙම බහැලා යන්න සිද්ධ වුණා. ඉතින් මේ දෙන්නේ මේ යන පාර අපේ ගියේ තවල් වරුවේ නිසා මීදුම නම් ගොඩක් තිබුණේ නෑ. හැබැයි හුළඟ හොඳටම තිබුණා. හරිම ලස්සනයි. හවස් වෙද්දි මෙතනට මීදුම බානවා කියලා තමයි කිව්වේ. උඩටම යන්න බෑ ඇත්තටම බයික් වලින්. එතන තියෙනවා ITN ටවර් එකක්. එතනින් අපිට බහැලා තමයි යන්න උනේ. උඩටම යන්න දුන්නේ නෑ. මේක ඉතින් විඳින්න ඕනම ෆීලින් එකක්. මාර ලස්සනයි. ස්කූටර් එකේ යද්දී අර නවත්ත යන්න අමාරුයි. ඒ යන එක පිම්මට යන්න ඕන උඩට. එහෙම නැවතුනොත් එහෙම ආයෙම පිටිපස්ස යන එක්කෙනාට බහැලා තමයි යන්න වෙන්නේ. ඉතින් ඔය පල්ලෙහෙන් පේන්නේ view එක අපි අපපාර අපි මේ ඉතින් ටික සූර්යකාන්ත උඩට තමයි යන්නේ. මේක ගයිස් යන්න ඕන ගමනක්. බයික් වලින් යන්න පුළුවන් නම් මාරම ලස්සනයි. මාරම ලස්සන වීව් එකක්. ඒ කියන්නේ කැමරාවට අහු වෙනවට වඩා ඇස් දෙකින් බලා ගන්න පුළුවන් නම් මේ වීව් එක කොහොමද කියන එක ඒක කියන්න බැරි තරම් මාරම ලස්සනයි. මේ තියෙන ඉතින් අපි මෙතනින් බැස්ස ඇත්තටම පාර හොඳටම සවුත්වයි යන්න බෑ උඩට. මේ ටික ඉතින් පයින් තමයි යන්න ඕනේ. ඉතින් අපි ගිහපු බයික් එක අපි ගිහපු ස්කූටර් එක උඩට ගිහිල්ලා සයිලන්සර් එක ඊට පස්සේ චේන් එක තියෙන තැනිනුත් ගොඩක් දුම දාන්න ගත්තා. ඊට පස්සේ අපි පොඩ්ඩක් ඉඳලා තමයි උඩට නගින්න ගත්තේ. මොකද බයිසිකලේ සෑහෙන්න රත් වෙලා ටයර් රත් වෙලා ඒ වගේ එන්න ගත්තා. ඊට පස්සේ මෙන්න මෙතනින් එහාට යන්න දෙන්නේ නැහැ. මෙතනින් එහාට බයික් නවත්තලා පල්ලෙහා. ඔන්න ඔය විදිහට තමයි මෙතනින් උඩට යන්න තියෙන්නේ. ඒක හරිම ලස්සන view එකක්. වලාකුළු නිකන් අපිත් එක්ක සමව ඉන්නවා වගේ තමයි. ඒකේ පේන්නේ හුළඟ නම් උඩට සෑහෙන්න වැඩි. මාරම ලස්සන view එකක්. කොළ පාට ලෝකයක්. මේ තියෙන්නේ ටවර්ස් දෙක. එතන තමයි සූර්යකාන්ත කියලා කියන්නේ. හරිම ලස්සන හරිම මිහිරි අත්දැකීමක්. වටපිටාව හරිම ලස්සනයි. ඉතින් මේක මම හිතන්නේ අනිවාර්යෙන්ම පුළුවන් හැම කෙනෙක්ම එන්ජොයි කරන්න. ඔයාට දවසක් හම්බ වෙනකන් වෙලාවක් හම්බ වෙනකන් ඉන්න එපා. වෙලාවක් හදාගෙන ගිහිල්ලා හරි සමහරක් දේවල් විඳින්න. මේ ඉතින් අපේ සෙට් එක ගියපු අපි ටිකක් උඩට වෙලා මේක එන්ජොයි කරා. ඇත්තරම මාරම ලස්සනයි. ඔය උඩට පේන හැටි ඒක මාරම ලස්සනයි. ඊට පස්සේ අපි හවස් වෙනකන් ඉඳලා අපි ආයි යන්න පිටත් වුණා. අපි ඉන්න නවාතැන් පොළට අපි ට්‍රිප් එක ප්ලෑන් කරේ දවස් 2කට. තැන් 3ක් මේ තින්නේ අපි ගියපු ඉතින් පළවෙනි තැන. මෙතනින් එහාට තව තැන් 2ක් තියෙනවා. ඉතින් අපිව බලාගෙන ඉන්න. අපේ වීඩියෝස් බලන්න කැමති අය ඊළඟ වීඩියෝස් එනකම් බලන්න. ඊට පස්සේ අපි දවල්ට මෙතනින් කාලා
ඊළඟ තැනට යන්න පිටත් වුණා.